හරි අපේ සිස්ටම් එකේ අලුත් ඩෙවලොප්මන්ට් එකක් කරලා තියෙනවා ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් වලට මේක මේ අපේ කවිෂගේ කන්සෙප්ට් එකක් මත ඩෙවලොප් කරපු එකක්. අපි බලමු මේක කරන්නේ කොහොමද කියන එක. හරි. මම මුලින්ම පෙන්නන්නම් කාටද අපේ ඉන්වෙන්ටරිස් වල රෙස්පොන්සිබිලිටිස් තියෙන්නේ කියන එක. හරි. මෙතනින් මම ගිහින් පෙන්නන්නම්. හසිතට තියෙනවා කුරුණෑගල එකට. ඊට පස්සේ කවිෂට තියෙනවා පොල්ගහල ෂෝරූම් එකට, මේනකට තියෙනවා CCTV වලට, මහේෂ්ට තියෙනවා ටෙක්නිකල් එකට, සාරංගිට තියෙනවා ස්ටෝර්ස් වලට. අනිත් ඒවා මම මකලා දානවා. මම දැනට මෙතන මම හදලා තියෙනවා මගේ එකට මට කුරුණෑගල ෂෝරූම් ස්ටෝර්ස් සස්පෙන්ඩ් ටෙක්නිකල් කියන ඔක්කොටම පුළුවන් කියලා. මේකෙදි ඇත්තටම වෙන්නේ ඉන්වෙන්ටරි අතර අයිටම්ස් චේන්ජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හෝමාරු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මහේෂ්ට අවශ්‍ය වුණොත් එහෙම කම්පියුටර් කේසින් එකක් ෂෝරූම් එකේ තියෙන මහේෂ්ටම රික්වෙස්ට් එක ෂෝරූම් එකට දාලා එවෙලෙම ඒ බඩුව ලබා ගන්න පුළුවන්. මොකද ෂෝරූම් එකෙන් ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරපු ගමන් ඉන්වෙන්ටරි එක මාරු වෙනවා ටෙක්නිකල් එකට. ඒක නිසා මේක හරි ලේසි පහසුයි. මේකෙදී ඔයාලා කරන්න ඕනේ ඉන්වෙන්ටරි අතර අයිටම් චේන්ජ් කරගන්න තමයි මේ වැඩේ පාවිච්චි කරන්නේ. එහෙම නැතුව ස්ටෝර්ස් වලින් අපි බඩු දෙන විදිය සුපුරුදු විදියටම තමයි දෙන්නේ. ඒ ඉන්වෙන්ටරි අතර අයිටම් මාරු කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා. හරි. අපි බලමු දැන් මේක කොහොමද කරන්න කියලා. පළවෙනියෙන්ම ඔයාලා යන්න ඕනේ මෙන්න මේ ස්ටොක් ට්‍රාන්ස්ෆර් රික්වෙස්ට් කියලා අයිකන් එකක් තියෙනවා. මේක ගොඩක් අයගේ මේ විදිහට තියෙන්න පුළුවන්. සමහර අයගේ ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ තියෙන කට්ටියගේ මේක අයිකන් එක වෙනස් මේ මෙන්න මේ නමින්ම තියෙනවා. හරි උඩ තියෙනවා. හරි අපි මේකට යමු. මෙතනට ගියාට පස්සේ පළවෙනියෙන්ම කරගන්න ඕනේ ඔයා තෝරගන්න ඕනේ ඩෙස්ටිනේෂන් එක. කෙනෙක් කොහෙටද මේ අයිටම් රික්වෙස්ට් කරගන්න කියන එක. දැන් උදාහරණයක් විදිහට මේකට ලොග් වෙලා ඉන්නේ මහේෂ් නම් මහේෂ්ට පෙන්නන්නේ ටෙක්නිකල් එක විතරයි. මේකට ලොග් වෙලා ඉන්නේ මේනක නම් මේනකට පෙන්නන්නේ CCTV එක විතරයි. මේකට ලොග් වෙලා ඉන්නේ සාරංගි නම් සාරංගි පෙන්නන්නේ ස්ටෝර්ස් විතරයි. රයිට්. හරි. දැන් මෙතන මම ගියපුවාම ඔයාලා දැක්කා මගේ එකට කුරුණෑගල ෂෝරූම් එක ස්ටෝර්ස් සස්පෙන්ඩ් ටෙක්නිකල් ඔක්කොම තියෙනවා. හරි. මම දැන් හිතාගන්න මම කුරුණෑගල එකේ ඉන්න කෙනෙක් කියලා හිතාගන්න මම කුරුණෑගලට අයිටම් එකක් රික්වෙස්ට් කරලා ගන්න හදන්නේ. මෙතන ගිහලා අවශ්‍ය කරන අයිටම් එක සර්ච් කරන්න පුළුවන්. මම මෙතන DVI කියලා ටයිප් කරන්නම්. දැන් ඔයාලට පේනවා දැනට කුරුණෑගල එකේ තියෙනවා කෑලි 4ක්. ඊට පස්සේ ෂෝරූම් එකේ තියෙනවා 5ක්. ඊට පස්සේ සස්පෙන්ඩ් එකේ තියෙනවා මෙන්න මේ කොන්ටිනිස් පෙන්නනවා. දැන් මට ඕනේ මෙන්න මේ අයිටම් එකම ගමුකෝ. හරි. මම දැන් මේ අයිටම් එක කුරුණෑගලට පොල්ගහල් 5ක් තියෙනවා. පොල්ගහල් එකක් ඉල්ල ගන්න හදන්නේ. හරි. මෙතනින් මම දැන් මට අවශ්‍ය කරන ක්වොන්ටිටි ටික දාගන්න පුළුවන්. මම මේක ඉල්ලන්නේ ෂෝරූම් එකේ. මම තව එකක් දාගන්න. මම DVI කියලා දාගන්න DVI to VG adapter එක. හරි. මේ සස්පෙන්ඩ් එකක් තියෙන්නේ. මෙන්න මේකත් මම ඉල්ල ගන්න හදාගන්නවා. හරි. දැන් මේ රික්වෙස්ට් එක කුරුණෑගලින් දැම්මොත් හරි. දැනට මම මේක මගේ කෙන ලොග් වෙලා ඉන්නේ. අපි හිතමුකෝ දැන් මම කුරුණෑගලට ගන්න හදන්නේ. මේ රික්වෙස්ට් එක මේ විදිහට දැම්මොත් සස්පෙන්ඩ් එකට දැනට ඇක්සස් තියෙන්නේ මට විතරනේ. එතකොට සස්පෙන්ඩ් අයිටම් එක මගේ account එකට එනවා. ෂෝරූම් එකට ඇක්සස් තියෙන්නේ කවිෂට. කවිෂට යනවා. අපි තුමුකෝ ෂෝරූම් එකට ඇක්සස් දෙන්නෙට දීලා තියෙනවා කියලා. එතකොට දෙන්නටම යනවා. ඒ යන්නේ මේ අදාළ අයිටම් එක විතරයි. අපි මෙතන අයිටම් ලිස්ට් එකේ යවුවට. රයිට්. අපි දැන් කරන්නේ මේ රික්වෙස්ට් එක යවන්න හදන්නේ. ඔන්න බලමු. මම මේක සබ්මිට් කරන්න. සබ්මිට් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මේ බලන්න. දැන් මට ඇවිල්ලා තියෙනවා මේ දෙකම. මේ මම කලින් දාගත් එකක් ටෙස්ට් කරන්න. මේ තියෙන මම දැන් දාපු එක. මට ෂෝරූම් එකටත් ඇක්සස් මේ දෙන්න පුළුවන්, සස්පෙන්ඩ් එකටත් පුළුවන්. මට දෙකම ආවා. හරිද? අපි දැන් මේක බලමු ලොග් වෙලා අපි බලමුකෝ ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ account එකෙන් අපි ශශීගේ කියන ලොග් ගෙමු. මම එයාව දැන් ටෙස්ට් කරන්න ෂෝරූම් එකට ඉස්සරහ ඇක්සස් යන දීලා තිබ්බා. අපි ලොග් කරලා බලමු. හරි. මේ තියෙන්නේ ස්ටොක් ට්‍රාන්ස්ෆර් රික්වෙස්ට් කියන එක මෙතනින් ගියාට පස්සේ මේ තියෙන්නේ මේ මම කලින් දාගත්ත ටෙස්ට් කරන්න දාගත්ත එක. මේ තියෙන්නේ ශශීට ඇවිල්ලා තියෙන්නේ ෂෝරූම් එකේ එක විතරයි. දැන් මෙතන අපි කවිෂට දීලා තියෙන. ඒතකොට කවිෂට එන්නේ ෂෝරූම් එකේ අයිටම් එක විතරයි. යාට view කරලා මේකට සීරියල් නම්බර් එකක් තියෙනවා. සීරියල් නම්බර දාලා මේක අප්‍රූව් කරන්න පුළුවන්. මේක ඕනේ නම් එයාට දෙන්න බැරි නම් එයා ගාව බඩු නැත්තම් මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් එයාට මේක රිජෙක්ට් කරන්නත් පුළුවන්. හරි. මම දැන් මගේ account එකට ආපහු යන්න. ඔන්න ඔය විදිහට තමයි රික්වෙස්ට් එකක් දාපුවම මේක බෙදිලා එන්නේ. මම මගේ account එකට යන්නම් ආපහු සරයක්. හරි. අන්තිමට යනවා. දැන් මම මෙන්න මේ රික්වෙස්ට් එක අප්‍රූව් කරන්න හදන්නේ. මම මේක view කරන්න. view කරපුවාම දැන් මට හින්දා තමයි මගේ එකට මේ සස්පෙන්ඩ් ෂෝරූම් දෙකම ඇවිත් තියලා තියෙන්නේ. කවිෂ ලොග් වුණා නම් කවිෂට එන්නේ මේ ෂෝරූම් එකේ එක විතරයි. සස්පෙන්ඩ් එකේ එන්නේ නැහැ.
හරි මම දැන් ඔතන සීරියල් එකක් දාගන්නම් නිකන් 1001 test 1002 හරි මම මෙන්න මේ items දෙකම දැන් දෙන්න හදන්නේ මම මේ items දෙකේ item code දෙක save කරගන්නම් මොකද මේක transaction එක අපි temporary කරන නිසා මේක අපි reverse කරන්න ඕනේ මම දැන් මේක approve කරන්න හදන්නේ මට මේක approve කරන්න පුළුවන් ඉන්නේ මෙන්න මෙතනදී දැන් මේක approve කරා okay කරා මේක approve කරා මේක okay කරා මේක කම්ප්ලීට් කරපුවම මෙන්න මේ වගේ ස්ලිප් එකක් එනවා මෙන්න මේ ස්ලිප් එක ඔයාලට පුළුවන් මේක ස්ලිප් එක print කරන්න මේ WhatsApp කරන්න පුළුවන් මෙතනින් මේක download කරගත්ත හැකි නැත්නම් මේක screenshot එකක් කරගෙන ගහලා දුන්න හැකි මේකේ තියෙනවා මොකද්ද transfer ID එක date එක request කරපු කවුද පහටද request කරේ item එක මොකද්ද serial number මොකද්ද විස්තර ටික ඔක්කොම තියෙනවා හරි මම close කරන්න දැන් මෙතනින් ගිහින් බලන්න පුළුවන් මේ තියෙනවා මෙතන උඩ view transfer history කියලා එතෙන්ට ගියපුවාම දැන් මේ පෙන්වනවා මේ transaction ID එක request කරලා තියෙන්නේ මෙයා කුරුණෑගලට items දෙකක් showroom එකේ suspend එකේ තමයි request කරලා තියෙන්නේ මේක අපිට ගිහින් view කරලා බලන්න පුළුවන් view කරලා බලපුවාම දැන් මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ item code එකේ showroom එකෙන් එකක් කුරුණෑගලට ගිහින් තියෙනවා ඊළඟට suspend එකෙන් කුරුණෑගලට එකක් ගිහින් තියෙනවා මේ විදිහට අපි නිකමට බලමු මෙන්න මේ item එක මම item number එක copy කරගන්නම් මම යන්නම් අපේ system එකට post system එකට post system එකේ item ගිහිල්ලා මම ඔය item එක search කරන්න search කරලා බලපුවාම මටත් එතන බලා ගන්න පුළුවන් කුරුණෑගලට මේ තියෙන්නේ කුරුණෑගලට වෙන්න මෙයාම මෙන්න මේ transaction ID එක යටතේ එකක් ඉල්ලගෙන තියෙනවා දැන් ඔක suspend එකේ ඉන්නේ මාරුනේ මේ suspend එකෙන් ඒක අඩු වුණා කියන්න තියෙනවා මේ බලා ගන්න පුළුවන් මේක හරි පහසුවෙන් බලා ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති. මේ කියන්නේ මොනවා හරි ගැටලුවක් ආවොත් අපිට post system එකකින් බලන්නත් පුළුවන්. technical system එකෙත් මෙතන අපේ තියෙන history වලට ඇවිල්ලා තියෙනවා. කවුද කාටද යවුවේ, කීයක්ද යවුවේ, මොනවද යවුවේ කියන එක. එතකොට ඒ item request කරන අයට තමයි ඒකේ තියෙන සම්පූර්ණ responsibility කියන්නේ. කුරුණෑගලින් පොල්ගහන showroom එකෙන් item එකක් ඉල්ලුවොත් එතකොට අපේ කවිස් තමයි ඒක accept කරන්නේ. කවිෂ ඒ බඩු ටික මේ ඔෆිස් එකට කියලා අනිවාර්යෙන් කුරුණෑගලට යවන්න ඕනේ. ඒතර කුරුණෑගල කෙනාට වගකීමක් තියෙනවා මේ බඩු ටික ඉල්ල ගන්න ආය ඒක GRM කිරිල්ලක් නැහැ කෙලින්ම සිස්ටම් එකට රියල් ටයිම් මාරු වෙලා තමයි අපිට අයිටම් ටික හම්බ වෙන්නේ මේ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් පර්සනලි මාව කන්ටැක්ට් කරන්න මම කියලා දෙන්නම් නැත්නම් අවශ්‍ය නම් Zoom meeting එකක් වුණත් දාන්න පුළුවන්